ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් ක්‍රීඩකයෝ විදිහට අපි කොච්චර පොසිටිව් හිටියත් එලියෙන් ගොඩක් තැන්වල ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් එන්වයරන්මන්ට් එකක්. ඉතින් ඒක හරි පාඩුවක් ලංකා ක්‍රිකට් වල. මොකද මේ ක්‍රීඩාව විතරයි තියෙන්නේ. මම හිතන්නේ මේකත් රැක ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාට අද මැච් එක ඉවරලා යද්දි බලන්න පුළුවන් ඒ කී දෙනෙක්ගෙන් මෙහෙම මයික් අල්ලන් ඉන්නවද කියලා. සමහරට මේ බලලා නෙමේ අපිට සමහරලාට කට්ටිය එවනවා. ඉතින් ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ? හරි වර්ල්ඩ් කප් එක පෙරදුනා අපි හේතු දන්නවා. අපිට කන්සර්න්ස් තියෙනවා හැමෝටම. ඒවා කතා කරලා හොඳ පැත්තට හරව ගන්නවට වැඩිය නෙගටිවිටි කියන එක සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරලා යයි. ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල් ගවර්න්මන්ට් එකෙන් හරි නැවැත්තුවොතින් ගොඩක් මානසික සුවයට ඒක පහසුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.